අලියෙක් හම්බුණා. ඈතින් ඉන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. කෑ ගන්න එපා. හලෝ ගයිස්. ඔන්න අද අපි වික්ටෝරියා කැලේ අලි බලන්න යනවා. මේ මං අලියෙක් හම්බුණොත් අනිවාර්යෙන් වීඩියෝ එක දානවා ඔයාලට. අපිත් එක දිගටම නැදිලා ඉන්න ඉස්සරහට යන්න. එහෙම දිගටම යන්න තියෙන්නේ. දැන් මෙතන ඉස්සරහට ගියාම කැලේ පටන් ගන්නවා මෙතන ඉස්සරහින්. අපි ඉස්සරහට යමු දිගටම. අපි දන්නේ පාරක් අපි මේ කැලේ මැදින් යනවා දැන්. එක තැනක් හොයාගෙන බලමු. එතෙන්ට වැටේද කියලා. කැලේ අලි ඉන්න පුළුවන්. නැහනේ. ඈ? පිහට්ටක් හම්බුණා. පාර හරියට දන්නේ අපි යනවා ඔහේ. අපි සෑහෙන දුර ආවනේ. දැන් නම් බයක් හිතෙනවනේ. ඈ බා. හරියට මේ පාර නම් තියෙනවා යන්කෝ. වටපිට බලනවා පොඩ්ඩක්. ඈ? එහෙම කැලේක මේ ඇවිල්ලාම නැහනේ. එකපාර කරපැත්තට ගිහලා අතරමං වුණා. මේක වෙන්න ඕන පාර මං හිතන ඉදිරිය අංක. පාරක් තියනවා කියන්නේ කොහෙට හරි යන්න දෙන්න බෑ. මේක තමයි බා. සිග්නල් එක නැතුව ඇති. මං හිතුවේ අලියෙක් කියලා. මට සිරි. අලි ගෙඩි. අලි ගෙඩි තියනවා. කොයි පැත්තද යන්නේ? මේ පැත්තට යන්නේ. නෑ. නෑ. පාන්නන්නේ නෑ. අපිට වැරදිලාද මන් දන්නේ. ආවා මේ පරණ ගේකුත් තියෙනවා. අපිට මං හිතන්නේ පාර වැරදුනා වගේ. අපි මේ ළඟ පාතරම ඇවිල්ලා ඉන්නේ හරිද? ළඟ පාතර ආවට හරි තැනට නෙමෙයි ඇවිල්ලා. මේකයි වැඩි. නැත්තම් ආපු පාර හරි. යා. මෙහෙන් තමයි යන්නේ අපි කලින් දන්නේ නැහැ ඉතින්. අලි පිටික් තියෙනවා. මලිස්සනවා. යන්න දිනේ පල්ලෙහාට. කොස්ගස් දෙකක් තියෙනවා. මේ හරියට ගයිස් අලි එනවලු. මේ කොස්ගස් දෙක හරියට අලි එනවලු. දැන් දවස් සතිය විතර කලින් ආවා කියලා කිව්වා අලි. ඔන්න යාළුවනේ මේ කාර ආපු අලි. මෙන්න මේ අලි වෙටි තියෙනවා. අපෝ ඉස්සනවා. යංක පල්ලෙහාට ගිහලා අපි හැමෝම පාර හොයාගන්න බැරුණා.
තියෙනවා. guys අපිට පාර හොයාගන්න බැරුණා. එහෙනම් අපි ආපහු යනවා. ඉබත් යන්නත් බය එකේ සද්ද එනවා. සික් මෙච්චර දුර ආවකකින් තැනට හරි තැනට ය아가න්න තිබ්බනම් හිතට හරි දුකක් නෑ නේ. යාළුවනේ අලියෙක් හම්බුණා. ඈතින් ඉන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. කෑ ගන්න එපා. හිමීට යන්. ඔයාලට පේනවද දන්නේ නැහැ. මම ලං කරලා වෙන්නන්න. පේන්නේ නැහැ යාළුවනේ. අලියාගේ පිට විතරයි පේන්නේ. පයක් දැනෙනවා. ඒ සත්තු ගන්න බා. සත්තු ගන්න බා. ටක්කලිය මෙතන. ටක්කලිය නැකල්. ත්‍රාසයේ බීතියේ කුතුහලයේ හැමදේම හම්බුණා. අර ටික තමයි බය. මේ ටික නම් අවුලක් නැහැ. දැන් තැනට ආවා. ඔන්න තැනට ආවා. ගිහලා බලමු. ඔන්න තැන. සර්ප්‍රයිස් එන්න යන්නේ කට්ටිය. මෙතෙන් ආපු කට්ටියත් ඇති. වව්. ආනම ලස්සන දැනනේ. අතන මොකද වෙන්නේ? බොට්ටේ. ඉගෙන ඕන කෙනෙකුට ගිහලා එතන මේක කරන්න පුළුවන්ද? ඒ මහවැලි. කට්ටිය විතරයිද? ඔව්. ගයිස් එහෙනම් අපි වෙනද බලන පැත්තෙන් නෙවෙයි වික්ටෝරියා වද වෙනම පැත්තකින් අපි බලාගත්තා. මේ පැත්ත මාරම ලස්සනයි. අපි අර පැත්තෙන් හැම වෙලේම බලන්නේ. හැමදාම දකින්නේ එහා පැත්තෙන්. ඉතින් මේ පැත්ත අමුතුම වයිබ් එකක් තියෙනවා. සෝලෝ වයිබ්ස් එක සෙට් වෙන ඔයාලට ඔක්කොමට ගොඩක් ස්තුතියි. අපි නම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.